ගම්මුන්ගේ හදවත් ගැහෙන්න ගත්තේ කොණ්ඩදෙණිය කන්ද දෙසින් ඇසුණු ඒ අද්භූත බෙරහඬත් එක්කයි. මීදුමෙන් වැසුණු මහා මූගලානකින් වටවුණු කොණ්ඩදෙණිය ගම හැම තිස්සෙම තිබුණේ අමුතුම නිශ්ශබ්දතාවයක. පාර කෙළවර වුණේ කන්ද මුදුනේ තියෙන පරණ දේවාලයට සහ කුටියටයි. එතන තමයි ගමේ හැමෝම කරදරයක් වුණාම පිහිටක් ඉල්ලන්න දුවන කොණ්ඩදෙණිය හාමුදුරුවෝ ජීවත් වුණේ. හාමුදුරුවෝ දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිතේ එක පාරටම ඇතිවෙන්නේ ගෞරවයක් වගේම ලොකු බයක්. උන්වහන්සේ හරිම නිහතමානී, කතා කරන්නේ හරිම ශාන්ත විදිහට. හැබැයි ඒ ඇස් දෙක දිහා කෙලින් බලන්න ගමේ කිසිම මිනිහෙකුට හයියක් තිබුණේ නැහැ. උන්වහන්සේ ළඟ තිබුණයි කියන හූනියන් කැපීමේ සහ අදෘශ්‍යමාන බලවේග පාලනය කිරීමේ ශක්තිය නිසා ගම්මුන් උන්වහන්සේට බය වුණා. කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට අසාධාරණයක් කළොත් කොණ්ඩදෙණිය හාමුදුරුවෝ ඒ අයට දඩුවම් කරන්නේ කාටවත් පෙනෙන්න නෙවෙයි. උන්වහන්සේගේ මන්ත්‍ර ගුරුකම් වල බලයෙන් කියලයි ගමේ ප්‍රසිද්ධ. ඔය අතරේ තමයි ගමට රත්නපාල කියන සල්ලි වලින් මත්තුණු අහංකාර මිනිස්සයා එන්නේ. රත්නපාල කියන්නේ සල්ලි බලයෙන් ගමේ දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් කොල්ල කන, සල්ලි වලට ඕනෑම සෙල්ලමක් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න දරුණු මිනිහෙක්. රත්නපාලට මේ හාමුදුරුවෝ ගැන අහන්න ලැබුණේ උපහාසයෙන්. අනේ ඔය මහනට පුළුවන්ද මගෙත් එක්ක හැප්පෙන්න? මගේ සල්ලි ඉස්සරහා ඔය කවුරුත් යටයි කොල්ලනේ. රත්නපාල හැමෝම ඉස්සරහා අභියෝග කළා. එයා දන්නේ නැහැ එයා මේ ලෑස්ති වෙන්නේ තමන්ගේම විනාශයට පාර කපා ගන්න කියලා. රත්නපාල එදා රෑ කන්ද උඩ පන්සලට යන්න ලෑස්ති වුණේ තනිවම නෙවෙයි. එයාගේ සල්ලි වලට ඕනෑම කුණු වැඩක් කරන්න ලෑස්ති වෙලා ඉන්න චණ්ඩීන් 3-4 දෙනෙකුත් ලෑස්ති කරගෙන. අත්තල පොළු කෑලි මන්නා පිහිත් අරගෙනයි රත්නපාල මේ ගමට සූදානම් වුණේ. උඹලද බලාගෙන හිටපල්ලකෝ මං ඒ මහානට කරන වැඩේ. ගමේ උන් බය වුණාට මං බය නෑ ඕවට. සල්ලි තියනවා නම් ඕනෑම බලයක් සල්ලි වලට යටයි. රත්නපාල තමන්ගේ සගයන්ට කිව්වේ මහා මූසල හිනාවකින් මුළු මූණම පුරවාගෙන. රෑ 10 විතර වෙනකොට මුළු කොණ්ඩදෙණිය ගාම නිශ්ශබ්ද වුණා. කන්ද පාමුල ඉඳන් ඉහළට යන පාර දිහා බලද්දි ඇඟ කිලිපොලා යනවා. පාර දෙපැත්තේ තියෙන මහා ලොකු නුගගස්, කුඹුගස් හුළඟට හෙළවෙන්නේ මහා පාළුවක් වට කරගෙන. මීදුම කොච්චර තදට තිබුණද කියනවා නම් ටෝච් එළියවත් අඩියක් දුරට නොයන තරම්. කන්ද උඩින් ඇහෙන බකමුන්නන්ගේ නාදයයි රෑ කුරුල්ලන්ගේ අඬලෑමයි රත්නපාලගේ හිතට නොදැනීම පොඩි බයක් ඇතුළත් කරන්න හැදුවත් අහංකාරකම ඒ හැම දෙයකටම වඩා ඉස්සරහින් තිබුණා. මුදලාලි මේ පාරේ යන්න බයයි වගේ. අද අමුතුම පාළු ගතියක් තියෙන්නේ. එක සංගයෙක් වෙවුලන හඬින් කිව්වා. තෝකට වහපන්. බය නම් මෙතන හිටපන්. සල්ලි ගන්නකොට තොපිට බය නෑ. දැන් මෙතන ගෑනු වගේ අඬනවා. රත්නපාල කෑ ගැහුවා. ඔවුන් කන්ද මුදුනට ළඟා වෙනකොටම එකපාරටම ලොකු හුලඟක් හැමුවා. ඒ හුලඟත් එක්කම පරණ කුටියේ ඉස්සරහා තියෙන දේවාලයේ එල්ලලා තිබුණු ලොකු ලෝකඩ සීනුවක් කාගේවත් අතක් නොවදීම තනියම නාද වෙන්න ගත්තා. ඒ සද්දෙත් එක්කම කුටියේ දොර හෙමින් ඇරුණා. දොරෙත් දස්සෙන් එළියට වැඩියේ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ. උන්වහන්සේ අතේ මැටි පහනක් තිබුණා. ඒ පහන් එළියෙන් පෙනුණු හාමුදුරුවන්ගේ මුහුණේ තිබුණේ කිසිම කලබලයක් නැති හරිම සංසුන් පෙනුමක්. කවුද මේ රෑ යාමේ පන්සල් භූමියට ආවේ? හාමුදුරුවෝ හරිම සැර ඒ වගේම පහත් හඬකින් ඇහුවා. ඒ හඬ මුළු වනාන්තරය පුරාම දෝංකාර දුන්නා. රත්නපාල ඉස්සරහට ආවා.
මං රත්නපාල. තමුන් වහන්සේ ගැන ගමේ මිනිස්සු මහා ලොකුවට කියවනවා ඇහුණා. යන්ත්‍ර මන්ත්‍ර එක්ක සෙල්ලම් දානවා කියලා. මං ආවේ තමුන් වහන්සේගේ ඔය බොරු රඟපෑම අදින් ඉවර කරන්නට. මගේ සල්ලි බලේ ඉස්සරහා ඔය බොරු අද්භූත කතා වැඩක් නැහැ හාමුදුරුවනේ. පුළුවන් නම් මට මොනවා හරි කරලා පෙන්නන්නට. බාලා අභියෝග කළේ මූණේ හිනාවක් රඳවාගෙනයි. හාමුදුරුවෝ ටික වෙලාවක් නිශ්ශබ්දව රත්නපාල දිහා බලාගෙන හිටියා. රත්නපාලගේ හදවත එකපාරටම වේගයෙන් ගැහෙන්න ගත්තේ එයාටත් නොදැනීමයි. රත්නපාල තමන්ගේ සල්ලි බලයට අහංකාරකමට වඩා ලොකු බලවේග මේ ලෝකේ තියෙනවා. මිනිස්සුන්ට අසාධාරණ කරලා දුප්පතුන්ගේ බඩට ගහලා එකතු කරපු සල්ලි වලින් කර්මය වෙනස් කරන්න බෑ. තමුන් මේ කරන්නේ තමන්ගේම විනාශයට පාර කපා ගන්න එක. දැන්වත් ආපහු හැරිලා ඵලයන්. හාමුදුරුවෝ ඊටාම කරුණාවෙන් ඒත් දැඩි හඬකින් ආවාද කළා. හහහ බය වුණා නේද? මම යන්නේ නෑ. අද මම මේ පන්සලයි දේවාලයයි කුඩු කරලා යන්නේ. මගේ හෝටලේ වැඩේට මෙතන තමයි හොඳටම ගැලපෙන්නේ. රත්නපාල තමන්ගේ සගයන්ට අනකලා ඉස්සරහට යන්න කියලා. ඒත් එක්කම අමුතුම දෙයක් වුණා. රත්නපාලගේ සගය 4 දෙනාට එක අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි වුණා. උන්ගේ කකුල් පොළවට ඇලිලා වගේ ගල් වුණා. අත්වල තිබුණු පිහි පොළු බිමට වැටුණා. උන් 4 දෙනාම බයෙන් කෑ ගහන්න ගත්තා. බුදු අම්මෝ මගේ කකුල් පණ නෑ. මුදලාලි අපිට යන්න බෑ. රත්නපාල පස්ස හැයිලා බලද්දි එයාගේ සංගයන්ගේ මූණවල තිබුණේ මරණ බය. එකෙක්වත් හොල්ලන්න බෑ. රත්නපාලට තේරුණා තමන් මොකක්දෝ නොපෙනෙන මහා බලවේගයකට කොටු වෙලා කියලා. එයාගේ ඇඟත් වේවුලන්න ගත්තා. හාමුදුරුව තමන්ගේ අතේ තිබුණ මැටි පහන දේවාලයේ පියගැට පෙළ උඩින් තිබ්බා. ඉන්පස්සේ උන්වහන්සේ දේවාලයේ ඇතුළට වැඩම කළා. ගම්මු කියන විදිහට හාමුදුරුව මන්ත්‍ර බලයෙන් වැඩ කරන්න පටන් ගත්තේ අන්න ඒ වෙලාවේ. දේවාලයේ ඇතුලේ මන්තර මතුරන හඬ ඇහෙන්න ගත්තා. හැබැයි ඒ මන්තර සාමාන්‍ය ඒවා නෙවෙයි. ඒ හඬ ඇහෙනකොට මුළු කන්දම හෙලවෙනවා වගේ දැනුනේ. ගස්වල ඉන්න කුරුල්ලෝ රොතු පිටින් කෑ ගහගෙන අහසට ඉකිලුණා. හාමුදුරුවන්ගේ මන්තර හඬත් එක්කම අහස කළු කරලා අකුණු ගහන්න ගත්තා. වටපිටාවේ තිබුණු අර අඳුර තවත් තද වුණා. රත්නපාලට දැනුණා තමන්ගේ ඔළුව ඇතුලේ මහා ලොකු වේදනාවක් එනවා වගේ. එයා බිම ඇදගෙන වැටුණා. වැටිලා ඔළුව බිම ගහ ගන්න ගත්තා. අනේ මගේ ඔළුව පැලෙන්න වගේ. නවත්තන්න ඕක. රත්නපාල කෑ ගැහුවා. ඒත් හාමුදුරුවන්ගේ මන්තර හඬ නැවතුනේ නෑ. ඒ හඬ තව තවත් වේගවත් වුණා. රත්නපාලට දැනුනේ තමන්ගේ පපුව ඇතුළේ තැම්බෙනවා වගේ ලොකු රස්නයක්. එයා පපුව අල්ලගෙන බිම පෙල්ලුණා. එයාගේ සගයෝ 4 දෙනා බය වෙච්ච පාර කොහොම හරි බඩ ගාගෙනම කන්දෙන් පල්ලෙහාට දිව්වේ රත්නපාලව තනියම දාලා. කන්ද උඩ තනි වුණු රත්නපාල වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. එයාට පෙනෙන්න ගත්තා එයා සල්ලි වෙනුවෙන් අසාධාරණ කරපු ගෙවල් වලින් එළවපු දුප්පත් මිනිස්සුන්ගේ අහිංසක දරුවන්ගේ මූණු ඒ අඳුර අස්සෙන් මතුවෙනවා. ඒ මූණුවල තිබුණේ ක්‍රෝධය සහ වෛරය. උන් හැමෝම රත්නපාල දිහා බලලා hina වුණා. තෝ කරපු පව්වලට අඳ උඹට වන්දි ගෙවන්න වෙනවා රත්නපාල. ඒ ආත්මයන් කෑ ගැහුවා වගේ රත්නපාලට ඇහුනේ. හාමුදුරුවෝ දේවාලයෙන් එළියට වැඩම කළා. උන්වහන්සේගේ අතේ දැන් තිබුණේ කුඩා පැන් කෙන්ඩියක්. උන්වහන්සේ රත්නපාල ළඟට ඇවිත් ඒ පැන් ස්වල්පයක් රත්නපාලගේ ඔළුවට ඉස්සා. එකපාරටම මුළු පරිසරයම නිශ්ශබ්ද වුණා. රත්නපාලගේ වේදනාවත් අඩු වුණා. එයා හති දාගෙනම හාමුදුරුවන්ගේ පය පාමුල වැතිරිලා හිටියා.
රත්නපාල මං තමුන්ට කිසිම හුනියමක් කළේ නෑ. මං කළේ තමුන් මෙච්චර කල් කරපු පව් අසාධාරණකම් නිසා තමුන්ගේ ආත්මය වටා එකතු වෙලා තිබුණු ඒ මහා කළු ශක්තිය, ඒ කියන්නේ කර්මය, තමුන්ට පෙනෙන්න සැලැස්වීම විතරයි. තමුන්ගේ දඩුවම මගෙන් නෙවෙයි, තමුන් කරපු කර්මයන්ගෙන්මයි ලැබෙන්නේ. ඵලයන් ගිහින් බලපන් තමුන්ගේ සල්ලි බලයට මොකද වෙලා තියෙන්නේ කියලා. හාමුදුරුවෝ ශාන්තව ප්‍රකාශ කළා. රත්නපාල බයෙන් ගැහි ගැහි කන්දෙන් පල්ලමට දිව්වා. එයාට ඕනේ වුණේ ඉක්මනට තමන්ගේ මන්දිරයට ගිහින් සල්ලි පෙට්ටි ටික බදා ගන්න. හැබැයි එයා ගේ ළඟට යනකොට දැක්ක දේවලින් එයාගේ පපුව නතර වෙන්න වගේ වුණා. එයාගේ මහා මන්දිරය ගිනි ගනිමින් තිබුණේ. ගමේ මිනිස්සු වට වෙලා බලාගෙන හිටියා මිසක් එකෙක්වත් වතුර බාල්දියක්වත් ගැහුවේ නෑ. රත්නපාල සේප්පුවේ හංගලා තිබුණු මුළු සල්ලි රත්තරන් ඉඩම් ඔප්පු ඔක්කොම ඒ ගින්නට අළු වෙලා යමින් තිබුණා. මගේ සල්ලි, මගේ රත්තරන් අනේ බේරගනිල්ලා. රත්නපාල කෑ ගැහුවා. ඒත් කවුරුවත් ඉස්සරහට ආවේ නෑ. හැබැයි දඩුව මෙතනින් ඉවර වුණේ නෑ. රත්නපාල එදා රෑ ඉඳන් අමුතුම ලෙඩකට ගොදුරු වුණා. එයාට සල්ලි කොලයක් අල්ලනකොටම මුළු ඇඟම පිච්චෙනවා වගේ ලොකු වේදනාවක් එන්න ගත්තා. කාසියක් ඇල්ලුවොත් ඇඟ පුරා විබිලි දාන්න ගත්තා. සල්ලි බලයෙන් හැමදේම කරන්න හදපු රත්නපාලට දැන් සල්ලි කියන්නේ මහා වසක් වුණා. අවසානයේ රත්නපාලට සිද්ධ වුණේ තමන් උදුරගත්තු ඉඩම් ඔක්කොම අහිංසක මිනිස්සුන්ටම ආපහු ලියලා දීලා හිඟන්නෙක් වගේ ගමේ පාරවල් ගානේ ඇවිදින්න. මිනිස්සු දුන්න බත්පතකින් විතරක් බඩ පුරවා ගන්න. මෙන්න මේ සිදුවීමෙන් පස්සේ කොණ්ඩදෙනියේ මිනිස්සු තේරුම් ගත්ත එක දෙයක්. සල්ලි බලය, අහංකාරකම කියන්නේ తాවකාලික දේවල් විතරයි. තමන් කරන පව් අසාධාරණකම් කවදා හරි තමන් කරාම කැරකිලා එනවා. කර්මයෙන් බේරෙන්න කාටවත් බෑ. කොණ්ඩදෙනිය හාමුදුරුවෝ කියන්නේ ඒ කර්මයේ නියමය පෙන්වලා දෙන ගමේ මිනිස්සුන්ව පවින් මුදවා ගන්න ජීවමාන බලවේගයක් බව මුළු ගමම අදටත් විශ්වාස කරනවා. රත්නපාල හිඟන්නෙක් වගේ ගමේ පාරවල් ගානේ ඇවිදින්න අරන් මාස කිහිපයක්ම ගත වුණා. සල්ලි බලයෙන් මත් වෙලා අහිංසකයින්ගේ කඳුළු මතින් මාලිගා හදපු මිනිහා අද තමන්ගෙම කියලා හරි හම්බ කරගත්තු සතයක්වත් අල්ලන්න බැරුව පාර අයිනේ වැටිලා ඉන්නවා දැක්කම ගම්මුන්ට ඇති වුණේ ලොකු කනගාටුවක් වගේම කර්මය ගැන මහා බයක්. දවසක් හවස් යාමේ මුළු කොණ්ඩදෙනිය ගමටම මහා තදවැස්සක් ඇදහැරෙන්න ගත්තා. හෙන පිපුරුම් හඬ මුළු කන්දම දෙදුරුම් කෑවා. පාරවල් දිගේ මඩ වතුර ගලාගෙන යද්දී කිසිම හෙවණක් නැති වුණු රත්නපාල ගැහි ගැහි පාර අයිනේ තිබුණු ලොකු ගහක් යටට වෙලා ගුලි වුණා. එයා වේදනාවෙන් විලාප තියන්න ගත්තා. අනේ මට සමා වෙන්න, මං කරපු පව් මට ඇති, මාව මල්ලා හරි දාන්න. රත්නපාල අහස දෙස බලාගෙන කෑ ගැහුවා. ඒ වෙලාවේ මීදු මස්සෙන් කහපාට සිවුරු පොටක් රත්නපාලට පෙනුණා. ඒ ආවේ වෙන කවුරුත් නෙවෙයි, කොණ්ඩදෙනිය හාමුදුරුවෝ. උන්වහන්සේ තනිවම වහින වැස්සේ තෙමෙමින් තමන්ගේ පාත්‍රයත් අතතිව රත්නපාල ඉන්න තැනට වැඩම කළා. හාමුදුරුවෝ රත්නපාල ළඟ නතර වෙලා ඊටාම කරුණාවන්ත දැසකින් එයා දිහා බැලුවා. රත්නපාල, හාමුදුරුවෝ හෙමින් ඇමතුවා. හාමුදුරුවන්ගේ හඬ ඇහුණු රත්නපාල ගැහි ගැහි හාමුදුරුවන්ගේ පය පාමුල වැටුණා. අනේ හාමුදුරුවනේ, මට බනින්න, මට තව දඩුවම් කරන්න. හැබැයි මගේ මේ හිත ඇතුලේ තියෙන ගින්දර නිවලා දෙන්න. මං සල්ලි පස්සේ දුවලා මනුස්සකම අමතක කළා. මම විනාශ කරපු මිනිස්සුන්ගේ ශාපය මට වැදිලා ඉවරයි. මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. රත්නපාල අඬමින් වැළපුණා. හාමුදුරුවෝ හෙමින් බිමට නැමිලා රත්නපාලගේ වෙවුලන දෑත් එක තමන්ගේ දෑතින් අල්ලගත්තා. පුදුමයකට වගේ එතෙක් වෙලා සල්ලි අල්ලලා පිච්චිලා තිබුණු රත්නපාලගේ අත් හාමුදුරුවෝ අල්ලද්දි කිසිම වේදනාවක් දැනුනේ නෑ. ඒ වෙනුවට මහා සීතලක්, සැනසීමක් මුළු ඇඟ පුරාම ගලාගෙන ගියා. රත්නපාල, මිනිස්සු හිතන්නේ මයි යන්ත්‍ර මන්ත්‍ර වලින් ගුරුකම් කරනවා කියලා.
නැහැ. මං කරන්නේ මිනිස්සුන්ගේ හිතවල තියෙන අහංකාරකම සහ ලෝභකම කියන මහා හූනියම ආපිට හරවන එක විතරයි. තමුන්ට මේ ලැබුණු දඩුවම උඹේ ආත්මය පිරිසිදු කරන්න ස්වභාව ධර්මයෙන් දුන්න අවස්ථාවක්. හැබැයි ධනෙ තියෙන්නේ සේප්පුවල නෙවෙයි. තව කෙනෙකුට දෙන ආදරය සහ කරුණාව ඇතුලේ. තමුන් දැන් ඒක තේරුම් අරන් ඉවරයි. හාමුදුරුවෝ ශාන්තව කිව්වා. හාමුදුරුවෝ තමන්ගේ පාත්‍රයෙන් පැන් ස්වල්පයක් අරගෙන රත්නපාලගේ හිසට වත් කළා. තමුන්ගේ පව් සේදිලා යන්න නම් තමුන් අතින් අසාධාරණ වුණු ගමේ මිනිස්සුන්ටම සේවය කරපන්. හෙට උදේට කන්ද උඩ පන්සලට වරෙන් කියලා හාමුදුරුවෝ ආපහු මීදුම අස්සෙන්ම නොපැනී වැඩම කළා. එදා රෑ රත්නපාලට දැනුනේ තමන් අලුතින් උපන්නා වගේ හැඟීමක්. එයාගේ ඇඟේ තිබුණු තුවාල ඔක්කොම සුව වෙලා තිබුණා. පහුවෙනිදා උදේ පාන්දරම කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක ගුණපාල කන්ද උඩ පන්සලට යන්න පටන් ගත්තා. හැබැයි අද එයා යන්නේ පරණ හිටපු සල්ලි බලෙන් උදම්මුණු මිනිස්සුන්ට තර්ජනය කරපු රත්නපාල විදිහට නෙවෙයි. එයාගේ හිත අද හරිම සැහැල්ලුයි. ඇඟ ලාච්චු වෙලා වගේ කන්ද උඩට යන පාරේ හැමදාම දැකපු මූසල අඳුරු ගතිය අද නැහැ. මීදු මස්සෙන් ලස්සනට ඉර පායිගෙන එනවා. පාර දෙපැත්තේ තිබුණු වනේ අද පෙනුනේ හරිම ශාන්ත විදිහට. රත්නපාල පන්සල් භූමියට ඇතුළු වෙද්දිම පන්සල් මිදුල අතුගාමින් ඉන්න කොණ්ඩතෙණිය හාමුදුරුවන්ව දැක්කා. හාමුදුරුවෝ රත්නපාල දිහා බලලා හෙමින් hina වුණා. ආවද රත්නපාල? ඔය අතට ගනින් ඔය කොස්ස. අද ඉඳන් මේ පන්සල් භූමිය විතරක් නෙවෙයි තමුන්ගේ හිත ඇතුලේ තියෙන කිලිටිත් අතුගාලා දාපන්. හාමුදුරුවෝ කිව්වා. රත්නපාල කිසිම අහංකාරකමක් නැතුව කොස්ස අතට ගත්තා. එදා ඉඳන් රත්නපාල පන්සලේ නේවාසිකව නැවතුණා. හාමුදුරුවන්ට උපස්ථාන කරමින් පන්සලට එන යන දුප්පත් මිනිස්සුන්ට උදව් කරමින් එයා සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් වුණා. ගමේ මිනිස්සු මුලින්ම රත්නපාල දිහා බැලුවේ සැකයෙන්. "මූ මේ රඟපානවද දන්නේ නැහැ" කියලා සමහරු කිව්වා. හැබැයි කාලයත් එක්ක රත්නපාලගේ අවංකකම දැකලා මිනිස්සු එයාට ආදරය කරන්න, ගරු කරන්න ගත්තා. ඔහොම අවුරුද්දක් විතර ගත වුණා. රත්නපාලගේ හිතේ දැන් කිසිම සල්ලි ආශාවක් නැහැ. එයා සල්ලි පස්සේ දිව්වෙත් නැහැ. දවසක් රෑ යාමයක හාමුදුරුවෝ රත්නපාලව තමන්ගේ කුටිය ඇතුළට කැඳෙව්වා. කුටිය ඇතුලේ තිබුණේ අඳුරු හැබැයි හඳුන් කූරු සුවඳ පිරුණු අමුතුම වටපිටාවක්. හාමුදුරුවෝ තමන් ඉස්සරහින් තිබුණු පරණ ලී පෙට්ටියක් ඇරියා. ඒ පෙට්ටිය ඇතුලේ තිබුණේ රත්තරන් බඩු සහ විශාල සල්ලි ප්‍රමාණයක්. ඒ සල්ලි දැක්ක රත්නපාල බය වෙලා පස්සට වුණා. රත්නපාල බය වෙන්න එපා. මෙන්න මේවා තමුන්ගේ සල්ලි. එදා තමුන්ගේ මන්දිරයේ ගිනිගත්ත වෙලාවේ මගේ අදෘශ්‍යමාන බලවේග ලවා මං තමුන්ගේ සේප්පුවේ තිබුණු සල්ලි ඔක්කොම මෙතනට ගෙන්නා ගත්තා. එක සතයක්වත් අඩුවක් නැහැ. දැන් කියපන් තමුන්ට මේ සල්ලි ආපහු ඕනේද? හාමුදුරුවෝ රත්නපාලගේ ඇස් දෙක දෙස කෙලින්ම බලලා ඇහුවා. රත්නපාල ඒ සල්ලි දිහා බැලුවා. පරණ රත්නපාල නම් ඒ සල්ලි ටික බදාගෙන අඬනවා. හැබැයි අද ඉන්න රත්නපාලට ඒ සල්ලි තොගේ දැක්කම තිබුණේ මහා පිළිකුලක්. එයා හාමුදුරුවන්ගේ පය පාමුල දන ගැහුවා. එයාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. "අනේ හාමුදුරුවනේ මට ඔය සල්ලි එපා. ඔය සල්ලි නිසා තමයි මම මිනිස්සෙක් නොවි තිරසනෙක් උනේ. ඔය සල්ලි නිසා මට මගේ නෝනා මගේ දරුවෝ මාව දාලා ගියා. මං තනි වුණා. මට දැන් තේරෙනවා හැබැයි සතුට තියෙන්නේ සල්ලි කන්දක් උඩ නෙවෙයි කියලා. නිදහසේ ගන්න හුස්ම ටිකත් වටිනවා හාමුදුරුවනේ. ඔය සල්ලි මගේ නෙවෙයි. මං උදුරාගත්තු දුප්පත් මිනිසුන්ගේ. ඕවා ඒ අයටම බෙදලා දෙන්න හාමුදුරුවනේ." රත්නපාල හදවතින්ම ඇඬුවා. හාමුදුරුවෝ නැගිටලා රත්නපාලගේ ඔළුවට අත තිබ්බා. රත්නපාල තමුන් අද හැබෑ මිනිසෙක් වුණා. තමුන්ගේ ආත්මයට වැහිලා තිබුණු මහා අඳුරු හූනියම අදින් සම්පූර්ණයෙන්ම කැපිලා ඉවරයි.